හැලෝ ආයිබෝවන් මිනිස්සු ජීවිතයේදී විඳින දුක් වේදනා පසුතැවීම් වැරදි මේ හැම දෙයකටම හේතුව ඔබ ජීවිතේ નિયમિત නිවැරදි මාත්‍රාව දැන හිටියේ නැති හින්දා කියලා ඔබට කිව්වොත් ඔබ මොකද හිතන්නේ මම හිතනවා මිනිස්සු වුණාම ජීවිතේ නිවැරදි මාත්‍රාව හඳුනා ගන්න ඕන තමන්ට අඩු ගානේ තේරෙන වයසටපත් වෙනකොටවත් ඒක තේරුම් ගත යුතුම දෙයක්. මොකක්ද මේ ජීවිතයේ නිවැරදි මාත්‍රාව කියලා කියන්නේ? අපි කොහොමද ඒක තේරුම් ගන්නේ? ජීවිතේ අප කරන කියන බොහෝ දේවල් වලට සීමා මායිමක් පවත්වා ගන්න ඕනේ. එහෙනම් සුදුසු එක මොකද්ද? නුදුසුසුක මොකද්ද? කොයි කාලෙද හොඳ? කොයි කාලෙද ගැලපෙන්නේ නැත්තේ? ප්‍රමාණය අපි ඒව හොඳින් තෝරා බේරාගත යුතුයි. මේ හඳුනා ගැනීම මගින් සමබර ජීවිතයක් හා නිර්වද්‍ය දෘෂ්ටියක් පවත්වා ගැනීමට හැම විටම උපකාරී වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. අපි ඉපදුනේ දා ඉඳලා මරණය දක්වා කරන කියන සියලු කාරණා වලට මේ අදාළ වෙනවා. අපි සුළු උදාහරණයක් ගත්තොත් අපි ඖෂධ භාවිත කරනකොට මෙඩිසින් ගන්නකොට නියමිත ප්‍රමාණයක් නියමිත කාල රාමුවක් අනුගමනය කරනවානේ. ඒක ඒ විදිහට කරොත් තමයි නිවැරදි පිළිතුර හම්බෙන්නේ. අපි ඒක ඒ විදිහට අනුගමනය කරේ නැත්නම් සමහරවිට අපේ ඒ රෝගී තත්ත්වය හොඳ වෙන්නේ නැති වෙන්න පුළුවන් තිබ්බට වඩා ඒක මේ උග්‍ර වෙන්න පුළුවන්. නිවැරදි පිළිතුර සොයාගන්න නම් નિયમિત ක්‍රියාපිළිවෙලක් තියෙනවා. එය අඩුත් දෝන වැඩිත් දෝන නිවැරදිම ලක්ෂයකට ස්ථානගත කළ යුතු වෙනවා. අන්න එවිට තමයි අපහට ආසන්නතම නිර්වද්‍ය පිළිතුරක් ලබා ගත හැකි වෙන්නේ. ඉතින් නිවැරදි ජීවිත මාත්‍රාව හඳුනා ගැනීම හරිම වැදගත් ජීවිතේ සෑම දෙයකටම. විශේෂයෙන් ළමා කාලය නව යෝන් විය පසු කරලා අඩුම තරමින් අවුරුදු 25 30 වෙනකොටවත් Taman තේරුම් බේරුම් කරගන්න ඕන සීමාව මොකද්ද? මාත්‍රාව මොකද්ද කියලා. ජීවිතයේ එදිනෙදා කටයුතු සාර්ථකව ඉටු කර ගැනීමට අමතරව ස්වාධීන නිවැරදි ස්වයං චින්තනය පුරුදු කර ගැනීම පිණිස මේ මහා උපකාරී වෙනවා. ජීවිතේ නිවැරදි මාත්‍රාව නොදැන සීමාව නොදැන කටයුතු කිරීම හොඳින් පැසුණු බුද්ධිමතුකට නම් ගැලපෙන්නේ නැහැ. එබැවින්ම ජීවිතේ නිවැරදි මාත්‍රාව හඳුනා නොගෙන කටයුතු කිරීම මගින් සෑම විටම Taman කිසිවිටකත් අපේක්ෂා නොකරන භයානක පිළිතුරු තමයි ලැබෙන්නේ. ඒ වගේ මේ භයානක පිළිතුරු අපි විසින් කැඳවා ගන්නවා වගේ තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. කෑම බීම හෝ නිදා ගැනීමෙනි මූලික කාරණාවලට ලඟු නොකොට මේ පිළිබඳව පුළුල්ව හිතලා බැලුවොත් සීකල්පනාව ඇත්තන්ට හැකියාවක් ලැබෙනවා මේ මගේ ජීවිතේ ලං කරගත හැකි වාසි මොනවද කියන එක මේ අති මහත් ඇත්තටම. සීමාව ඉක්මවා දැන් අපි ඉස්සර අහලා තියෙන කතාවේ සීමාව ඉක්මවා හිතන්න යන්න එපා කියලා. වැඩි හිතන්න යන්න එපා කියලා කියනවනේ. මොකද වැඩි හිතන්න ගියාම වෙන්නේ මානසික සම්බරතාවය ගිලිහිලා යනවා. එතකොට අත් වෙන තත්ත්වය හරිම දරුණුයි. තව මේ වගේ කතා අපි ගොඩක් අහලා තියෙනවා. මේ වැඩි සෙනෙහ දබරට කියලා කියනවා. ඇයි අර ඔරොත්තු නොදෙන තරම් ලං වුණාම සෙනෙහවන්ත වුණාම ඒක දබරෙන් තමයි කෙලවර වෙන්නේ. ඒකේ සීමාවක් තියෙනවා. අය අපි කියනවා නිතර දකින්නවා නම් කෙනෙක් මේ ඒ කුකුලගේ කර්මලේ නිතර දකින්න කුකුලගේ කර්මලේ සුදු පාටයි කියලා කියනවා. මම හිතලා තේරෙනවා කියලා ඔයගොල්ලන්ට. එතකොට ඒ වගේ තමයි මේ අපි මොකක් හරි දෙයක් කරගන්න හිතාන ඉන්නවනම් අපි කියනවා ගොඩම බදා ගැනීම නිෂ්ඵලයි කියලා කියනවා. එතකොට අපිට තේරෙනවානේ මොකක්ද වෙන්නේ අවසානයේ කියලා. ඒ වගේම පුරාණ ඊශ්වරේ මෙන්න මෙහෙමත් කියලා තියෙනවා. ඊතා ලංවුවහොත් විනාශය සිකුරුවේ. වඩා දුරවුවහොත් ප්‍රයෝජනයක් නැත්තේ. සේවනයේ කළ යුත්තේ මධ්‍යම ප්‍රමාණයට. මම හිතනවා ඕගොල්ලන්ට හිතට ගන්න ගොඩක් දේවල් ඒ වාක්‍ය දෙකේ තියෙනවා කියලා. ඊට දීර්ඝ මාතෘකානේ මේවා ඒවා සුළුවෙන් කතා කරන්න හොඳ නෑ. ඒක නොකල යුත්තක්. නමුත් මේ තමන්ගේ සිතුවිලි ක්‍රියාවන් නිවැරදිව පවත්වා ගැනීමට උත්සාහ කරන කවුරුත් ඉන්නවනේ මේ කාලේ යන්නේ. ඒ වගේ අයට උපකාරයක් පිණිස තමයි මම මේක සිහිපත් කරන්න හිතුවේ, කතා කරන්න හිතුවේ. මාත්‍රාව වරද්දාගත්ත මිනිස්සු දැන් බැලුවත ඉන්නවනේ මේ දුක් වෙනවා විලාප දෙන හැටි දැනකොට දැක්කහමත් හිතට දුකයි, ඇහෙනකොටත් ඒවා හිතට දුක්ගෙන දෙන්න. එහෙනම් අද වෙන විට ජීවිතයේ නිවැරදි මාත්‍රාව කුමක්ද යන්නේ නොයැටීම බොහෝ ගැටලුවට මූලික හේතුව කියලා තමයි මම නම් පිළිගන්නේ. ඒ නිසා ජීවිතයේ නිවැරදි මාත්‍රාව කුමක්ද යන්නේ තවත් ප්‍රමාණ කර වටහා ගැනීම අප කාගේ ලෞකික ජීවිතයේ සාර්ථකභාවයට මොනතරම් ප්‍රයෝජනවත්ද කියලා ඔයගොල්ලෝ හිතලා බලන්න.
ඉංග්‍රීසි කියමනකින් මගේ අදහස අවසන් කරන්න හිතාගත්තා. The dose makes the poison. අදට එපමණයි. ජය වේවා.